අද මම කතා කරන්නේ මේකේ මෙන්න එකේ හැමර් එකයි ඩ්‍රිල් එකයි දෙකම තියෙනවා. ඉතින් මේක විදින්න කඩන්න දෙකටම පුළුවන් එකක්. මේකේ අපිට මේකේ ප්‍රශ්නේ ආවේ වයර් එකක් ඩිස්කනෙක්ට් වෙලා. ඒ කියන්නේ වයර් එකක් මැද්දෙන් කැඩලා වගේ සැරයකට වැඩ කරනවා සැරයකට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් තියුණේ. ඉතින් අපි මේක ගලවලා බැලුවා. ගලවලා බලනකොට අපිට මුලින්ම දැක ගන්න පුළුවන් උනේ මේකේ ආමිචර් එකේ පැත්තට කරන්ට් එක ඉන්නේ. ඒ කියන්නේ ඇතුලේ කොයිල් එකට පීක් කොයිල් එකට දුන්නට ආමිචර් එකේ පැත්තට කරන්ට් එක එන්නේ නැති ප්‍රශ්නයක් මෙතන තියුණේ. ඉතින් හදන පළවෙනි වතාව දෙවෙනි වතාව තුන්වෙනි වතාව ඒ වගේ වලදී පළවෙනි පාර එනවා ඇවිල්ලා එහෙම ඩිස්කනෙක්ට් වෙනවා. මේකේ ඉස්සරහට ගියේ තමයි හැමර් එකයි ඩ්‍රිල් එකයි දෙකම සෙට් වෙන්නේ. කියන්නේ අපිට දාන්න තියෙන ලිවර් එක තියෙන්නේ. ඔය තියෙන ඉස්සරහා කොටස ඔන්න ඔය ආකාරයට තමයි ඕක හැමර් වෙන්නේ. මේ කියන්නේ හැමර් එකයි ඩ්‍රිල් එකයි තියෙන එක කොටසේ. මේ තියෙන්නේ අපේ ආමිචර් එකට යන ලයින් එක. ඒ කියන්නේ බ්‍රෂ් වලට සම්බන්ධ වෙන කොටස. මේ වගේ කොටස් දෙකක් තියෙනවා. මම එක පැත්තක් ගලවගෙන තියෙන ඔය. මේ තියෙන්නේ හරියට මේක කැරකෙන විදිය. ඔය තියෙන ඉස්සරහා උඩ තියෙන කොටස කැරකෙනකොට දෙපැත්තට වැනෙනකොට තමයි ඔන්න වගේ උඩ පල්ලෙහා යන්නේ. ඒකත් බුෂ් එකක් ඇතුලේ තමයි වෙන්නේ. කිලෝ 5 එකේ තියෙන්නේ හරියට පිස්ටන් 7ක් උඩ පල්ලෙහා දුවන වගේ. එතකොට තමයි ඒකේ weight එක අරගෙන කිලෝ 5ක weight එකක් ගන්න ලොකු එකේ. ওই තියෙන්නේ ඇතුලේ පීක් කොයිල් එක. ඒක අපි ඇන දෙකකින් ගලවලා ගන්න ඕනේ. ওই තියෙන්නේ අපේ ආමිචර් එකට සෙට් වෙන එන ලයින් දෙක. ওই ලයින් දෙකෙන් අපේ එහා පැත්තේ ලයින් එක තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් ඇන දෙක ගලවලා ඇද්දට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට එන්න තියෙන්නේ. ওই තියෙන්නේ අපේ ආමිචර් එකට යන කොටස. අන්නේ තියෙන්නේ පවර් ලයින් එක. ওই තියෙන්නේ ආමිචර් එකේ අනිත් පැත්තේ කොටස. ආමිචර් එකට කොටස් දෙකයි පවර් ලයින් එකට කොටස් දෙකයි වශයෙන් තමයි තියෙන්නේ. මේ කොයිල් එක ඔතන්නේ දෙපැත්තට. ඒ කියන්නේ NS පෝල් දෙක හදා ගන්න අවශ්‍ය නිසා මේක දෙපැත්තට ඔතලා ඒ දෙපැත්තට යන ලයින් එකේ ඉතුරු කොටස් දෙක තමයි අපි දෙන්නේ ආමිචර් එකට. ওই තියෙන්නේ පවර් ලයින් එක. ඒ තියෙන්නේ ආමිචර් එකට යන කොටස් දෙක. ඉතින් මේකේ ආමිචර් එකට සම්බන්ධ කරලා ඒ කියන්නේ ආමිචර් එක සම්බන්ධ වෙන පතුරු දෙක ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. මේ පතුරු දෙක දෙපැත්ත මාරු කිරීමේ මගින් තමයි මේක ෆෝවර්ඩ් රිවර්ස් විදියට හැදෙන්නේ. අපිට මේකේ ප්‍රශ්නේ තිබුණේ ඇතුලේ කොයිල් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. ওই තියෙන්නේ ඇතුලේ කොයිල් එක. ඒක ලක් කිරීම මගින් හරියට ලග් වෙලා නැහැ. මේක අපිට ලක් කරන්න ලක් ටූල් එකක් නැති නිසා අපි මේක පාස් ගන්නවා නිවැරදි ආකාරයට දීලා මේකට හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආකාරයට අපි ඊට පස්සේ පාස් ගත්ත කොටස සම්බන්ධ කරන්න ඕනේ මේකේ පින් එකට. ඔය අපි නිවැරදි ආකාරයට සම්බන්ධ කරගන්නවා. ඔය සම්බන්ධ කරාට පස්සේ තියෙන්නේ ඔන්න ඔය ආකාරයට ඔය තියෙන්නේ ආමිචර් එකට යන ලයින් දෙක ඉන් කරන්නේ. ඔය තියෙන්නේ ලයින් එක සහ නියුට්‍රල් එක සම්බන්ධ වෙන්නේ අපේ මෝටරේට. එක පැත්තකට එක කොයිල් එකක් ඔය දකුණු අත පැත්තේ කොයිල් එකේ ආකාරයටත් වම් අත පැත්තේ කොයිල් එක ඔන්න ඔය ආකාරයටත්. ඒ කියන්නේ කොටස් දෙක දෙවිධයකට තමයි එතෙන්නේ. එතකොට තමයි මේකේ NS ෆෝල් එක හැදෙන්නේ. ඔයා කොයිල් එකක් එතුවත් අපිට උඩින් ඒක NS ෆෝල් එක අපිට හදා ගන්න පුළුවන්. මේක රොටර් ඒ කියන්නේ දෙපැත්තට කැරකෙවෙන විදිහට. ආපහු ඔන්න වගේ දාලා ඔතන තියෙන ඇන දෙකක්. ඒ ඇන දෙක අපි සම්බන්ධ කර ගන්න ඕනේ. ඔය තියෙන්නේ ඔන්න ඔය ආකාරයට ඇන දෙක සම්බන්ධ කර ගන්න ඕනේ. අපේ පීක් කොයිල් එකට ඒ කියන්නේ මෝටරේට. අනිවාර්යෙන් මේක මාස 6කට අවුරුද්දකට සැරයක්වත් සාමාන්‍යයෙන් ග්‍රීස් කරන්න ඕනේ වැඩ කරන විදිය අනුවට. ඔය තියෙන මං ඔන්න ඔය කොටසින් තමයි අපි
මෙන්න මේ කොටසට සම්බන්ධ වෙලා ඉස්සරහා කැරකෙනකොට අපි ඩ්‍රිල් එක වෙනම කැඩෙන්නේ. ඊට පස්සේ හැමර් එක සම්බන්ධ වෙන්නේ අන්නේ කොටස හරහා ගිහිල්ලා අපි හැමර් එක සම්බන්ධ වෙනකොට යට කෑල්ලෙන් සම්බන්ධ වෙන්නේ උඩ කෑල්ලෙන් සෙට් වෙන්නේ අපේ ඩ්‍රිල් එකට සම්බන්ධ වෙන කොටස. අපි මැද්දේ තියෙන ෂාෆ්ට් එක ඒ හරියට සිලින්ඩරයක් වගේ ඒ සිලින්ඩරය ඇතුලේ උඩ පල්ලෙහා දුවලා තමයි මේකේ හැමර් වැටෙන්නේ. ওই තියෙන්නේ අපේ ආමිචර් එකට සම්බන්ධ වෙන කොටස් දෙක. ඔන්න ඔය දෙකට තමයි අපි යකඩ පතුරු දෙක සම්බන්ධ වෙන්නේ. අපි යකඩ පතුරු දෙක සම්බන්ධ කරන් බලමු. ඔන්න ඔය දෙපැත්තට තමයි අපේ පවර් ලයින් එක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේක හරිම සරලයි. අපි පතුරු දෙක සම්බන්ධ කරන් බලමු. මෙන්න මේ තියෙන්නේ. ඔන්න ඔය පතුරු දෙක. ඒ පතුරු දෙක උඩට ඔන්න ඔය ආමිචර් එක සෙට් එක වැටලා ඒ දෙපැත්තට කැඩෙනකොට තමයි මේක ෆෝවර්ඩ් රිවර්ස් විදියට සම්බන්ධ වෙන්නේ. මේ තියෙන්නේ දැන් සම්බන්ධ කරගත්ත කොටසක්. මේක පැත්තක් එක සයිඩ් එකක් විදිහටත් අනිත් පැත්තේ සයිඩ් එකේ කියන්නේ කොයිල් දෙක වෙන වෙනම තියෙන්නේ. මෙන්න මේ ආකාරයට මම පෙන්නන්නේ ඔය තියෙන්නේ ෆෝවර්ඩ් එකට සහ රිවර්ස් එක හැදෙන්නේ ඔන්න ඔය වගේ. දැන් ඔයගොල්ලන්ට මේ පේනවා. දැන් මම මේක හයි කරලා ඔය පල්ලෙහාට කැරගෙනවා. ඊට පස්සේ ඔක අනිත් පැත්තට දැම්මට පස්සේ කැරගෙන රොටේෂන් එක වෙනස් වෙනවා. ඔය තියෙන්නේ දැන් උඩි අතට කැරගෙන්නේ එක. කැමරාවට එච්චර ලොකුවට පේන්නේ නැහැ. මේකට ඇම්පියර් 0.3ක් තමයි ගන්නෙ. අපිව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් අදට සමුගන්නවා. සුබ දවස්.